ක්‍රීඩාංගන 4ක පැවැත්වීම සැලසුම් කර ඇති 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය. ලයිව් කොහමද බලන්නේ? අද වීඩියෝ එකකින් අපි මේ ඔක්කොම කතා කරන ලංකා ප්‍රීමියර් ලීග් පෙරදැක සමග මේ ඔබ එක්ව සිටින්නේ. එහෙනම් අපි වීඩියෝ එකකින් මේ පිළිබඳව කතා කරමු. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. අයිබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් විද්දලු channel එකෙන් තවත් brand new stream ක්‍රිකට් වීඩියෝ එකක් සමග අද අපි මුලින්ම මේ LPL තරගාවලියේ සහභාගී වෙන ක්‍රීඩකයන් ගැන කතා කරමු. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 97ක් සමස්තය විසින් ක්‍රීඩා කරන අතර total team 5ක් ඒවා ශ්‍රී ලංකා players 62ක් සහ විදේශ ක්‍රීඩකයන් 35ක් සහභාගී වෙන අතර average එක ගත්තා 27.4ක් තමයි average එක සඳහන් වෙන්නේ. හරි LPL තරගාවලියේ පැවැත්වෙන ක්‍රීඩාංගන පැත්තට දැන් අපි LPL තරගාවලියේ පැවැත්වෙන ඩබල් ක්‍රීඩාංගන රංගල් ඩබල් ස්ටේඩියම් එක සහ පල්ලේකල ක්‍රිකට් ස්ටේඩියම් එකේ වගේම SSC ක්‍රීඩාංගන තමයි හෙළ සමාරම්භ තරගයේ පැවැත්වෙන සමාරම්භ තමයි හෙළ රාත්‍රී 7:30 තමයි පැවැත්වෙන්නේ. ඕපනින් උත්සවයක් තියෙනවා 3:30 ඉඳන් මේ බලන්න පුළුවන් කොමඩි කියලා අපි ඉස්සර කතා කරමු. තවද මේක පොළවේ SSC ක්‍රීඩාංගන සබ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අවසන් තරගයක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින්. කණ්ඩායම් පහේ නායකත්වයේ දරන්නේ කවුරුන්ද? ජබ්නා කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ බානුක රාජපක්ෂ. ඒ වගේම කැන්ඩි කණ්ඩායමේ නායකත්වයේ දරන්නේද ඇන්ජලා මැතිව්ස් විසිනි. ඒ වගේම ගාල්ල කණ්ඩායමේ නායකත්වයේ වන දසුන් සානක තමයි ගාල්ල කණ්ඩායමේ නායකත්වයේ. ඒ වගේම දිනේෂ් චන්දිමාල් තමයි ඩබල් ශික්ෂක කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ. ශ්‍රී ලංකා පන්දු 2026 දින නායක කුසල් මෙන්ඩිස් කොළඹ කැච් කණ්ඩායමේ නායකත්වය කරනවා. දැන් අපි බලමු කොහොමද LPL තරගාවලිය ලයිව් බලන්නේ. ශ්‍රී ලංකා සහ දෙස් විදේශ කොහොමද ලයිව් බලන්නේ කියලා තමයි මම අද දැන් කියලා දෙන්නේ. හෙට දින සිට ආරම්භ වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තාලික කාලසටහන පැත්තට දැන් අපි යමු. 2026 ජූලි 17 නම් හෙට දින රාත්‍රී 7:30ට ජබ්නා කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම පළවෙනි SSC ක්‍රීඩාංගණයේ මංගල LPL තරගාවලිය හෙට දින පැවැත්වෙනවා. SSC ක්‍රීඩාංගණය ගැන පළවෙනි රාත්‍රී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ මේ වෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 17 කැන්ඩි කණ්ඩායම සහ ඩබල් කණ්ඩායම අතර හවස 3ට තමයි පැවැත්වෙන්නේ. ගල්ල කොළඹ කණ්ඩායම රාත්‍රී 7:30ට පළවෙනි SSC ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ. 2026 ජූලි 19 ඩබල් කණ්ඩායම සහ ජම්න කණ්ඩායම අතර සවස 3:30ට කොළඹ SSC ක්‍රීඩාංගණයේ ඒ වගේම රාත්‍රී 7:30ට කොළඹ කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. 2026 ජූලි 21 2021 ජූලි 1 ඩබල් සහ කැන්ඩි කණ්ඩායම රංගී ඩබල් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එකේ පැවැත්වෙන මේ තරගයේ ඒ වගේම 2026 ජූලි 21 සවස් 7:30ට ඩබල් සහ කැන්ඩි කණ්ඩායම රංගී ඩබල් ඉන්ටර්නැෂනල් ස්ටේඩියම් එකේ පැවැත්වෙනවා. ඊළඟට 2026 ජූලි 22 ජබ්නා කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරගයේ සවස් 3:30ට ඩබල් කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර රාත්‍රී 7:30ට පැවැත්වෙන රංගී ඩබල් ක්‍රීඩාංගණයේදී 2026 ජූලි 23 කැන්ඩි කණ්ඩායම සහ ඩබල් කොළඹ කණ්ඩායම අතර සවස් 3ට ගාල්ල කණ්ඩායම සහ ජබ්නා කණ්ඩායම අතර රාත්‍රී 7:30ට ඩබල් ක්‍රීඩාංගණයේ ඩබල් කොළඹ තරගයේ රාත්‍රී 7:30ට ඩබල් ක්‍රීඩාංගණයේ ගාල්ල කැන්ඩි කණ්ඩායම රාත්‍රී හවස 3ට පැවැත්වෙන ඩබල් ක්‍රීඩාංගණය මේ ජූලි 25 ජූලි 26 කැන්ඩි සහ ජබ්නා ඒ වගේම ගාල්ල ඩබල් ක්‍රීඩාංගණය පල්ලේකල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළවෙනි තරගය කොළඹ සහ ජබ්නා රාත්‍රී 7:30ට පැවැත්වෙන්නේ ජූලි 27 2026 ජූලි 29 ගාල්ල සහ කැන්ඩි කණ්ඩායම රාත්‍රී 3ට කොළඹ ඩබල් කණ්ඩායම රාත්‍රී 7:30ට පල්ලේකල ක්‍රීඩාංගණයේ ජබ්නා කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතර රාත්‍රී 7:30ට කැන්ඩි කණ්ඩායම ජබ්නා කැන්ඩි කණ්ඩායම රාත්‍රී 7:30ට කොළඹ ගාල්ල අගෝස්තු 1 2026 කැන්ඩි කණ්ඩායම කැන්ඩි වල තියෙන්නේ ජබ්නා පැවැත්වෙනවා. ඒ වගේ පළවෙනි සුපිරි 4 දෙනාගේ මතය අගෝස්තු 5 පටන් ගන්නවා රාත්‍රී හවස 3ට දෙවන සුපිරි 4 දෙනාගේ මතය පැවැත්වෙන රාත්‍රී 4:30ට පැවැත්වෙන කොළඹ RPM දාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ. තුන්වෙනි සෙමි ෆයිනල් අගෝස්තු 7 කොළඹ RPM දාස ක්‍රීඩාංගණයේ රාත්‍රී 7:30ට වගේම LPL ග්‍රෑන්ඩ් ෆයිනල් එක පැවැත්වෙන්නේ අගෝස්තු 8 කොළඹ RPM දාස ක්‍රීඩාංගණයේ රාත්‍රී 7:30ට තමයි පැවැත්වෙන්නේ. කරනවා
දැන් අපි බලමු කොහොමද LPL තරගාවලිය live බලන්නේ ශ්‍රී ලංකා සහ දෙස් විදේශ කොහොමද live බලන්නේ කියලා තමයි මම අද දැන් කියලා දෙන්නේ. YouTube එක වගේම TV එකෙන් ඔය direct TV වෙනවා normal TV ඔස්සේ බලන්න පුළුවන්. අපි දැන් කතා කරමු කොහොමද LPL live බලන්නේ කියලා. Live telecast in Sri Lanka. channel I තමයි ශ්‍රී ලංකාවේ නිරදේශීය රූපවාහිනී අයිති හිමිකාරිය. ඔයාලා channel I ඔස්සේ LPL තරග live බලන්න පුළුවන්. Pure TV, Sport 1, Star Sport 3, Dialog TV ඔස්සේ බලන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube channel එක ඔස්සේද ඔබට LPL තරගාවලිය නරඹන්න පුළුවන්. අපි තවත් මැච් එකේ උණුසුම් අප්ඩේට් සමගින් ඉස්සරහට හම්බ මේ වගේ channel එක subscribe කරන්න. live in India Star Sport 3 channel ලෝකෙටම live දෙනවා LPL තරගාවලිය. 2025 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන තමයි අද අපි කතා කරේ. අපි හෙටත් මේ වෙලාවටම හම්බෙමු හෙට තරගයේ පෙර දැක්ම සමගින් මේ ඔබ එක්වැසියෙන් ක්‍රිකට් විද්‍යාලය YouTube channel එක ඔස්සේ තමයි මේ නරඹන්නේ. අද වීඩියෝ එක ඔයා හිතන්නේ 2026 LPL තරගාවලිය ජයග්‍රහණය මොනත් කන්දෑම දරයි. ඒක පයි කමෙන්ට් එකක් දාන්න එවම අපේ channel එක. like එකක් දාන්න bell icon එක අපේ channel තාම subscribe කරලා දැන් bell icon එක all අපේ channel එක subscribe කරලා තමයි දැන් ලුකින subscribe button එක click කරලා bell icon එක all දාලා තියෙනකන් අපේ වීඩියෝ දැන් ගමන් බලන්න. තවත් මේ උණුසුම් ක්‍රිකට් අප්ඩේට් එකක් තමයි අපි හෙට මේ වෙලාවටම හම්බුමු. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.